The News Brief. එතෙර මෙතෙර යා කරන්න. අද ඉරිදා උදෑසන හූති ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායලය වෙත එල්ල කරන ලද මිසයිල් ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කිරීමට ඔබට අවස්ථාව ලැබුණේ නැහැ අපිට නොවැළැක්විය හැකි හේතුවක් නිසා. අද අලුයම් කාලයේ සූදානම් කරන ලද වීඩියෝවන් කිහිපයක් තමයි අද දවසේ මේ දක්වා ඔබට ලබා දීමට හැකියාව ලැබුණේ. ඒ සම්බන්ධයෙන් ඔබ යම් අපහසුතාවයකට පත් වුණා නම් අපේ කනගාටුව ප්‍රකාශ කරන අතර මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් කරුණු කිහිපයක් අපි සූදානම් ඔබට වාර්තා කිරීම සඳහා. පුතින්ගේ මිසයිලයක් ඊශ්‍රායලය වෙත එල්ල වුණු පළමු අවස්ථාව මෙය නොවේ. ඒ නිසා කවුරු හරි මේක නිකන් මහා අමෝතු පුදුමාකාර දෙයක් හැටියට මවාපාන්න උත්සාහ කරනවා නම් ඒ සත්‍යතාවයක් නැහැ. නමුත් අපි දන්නවා මෙහිදී සැලකිය යුතු කාරණාව තමයි සිකුරාදා සහ සෙනසුරාදා යන දවස් දෙක ඇතුළත තුල පැය 24ක පමණ කාල පරිච්ඡේදයක් ඇතුළත ඔවුන් විසින් මිසයිල් 3ක් එල්ල කිරීමෙන් අනතුරුව තමයි ඉරුදින 4 වෙනි මිසයිල් ප්‍රහාරය නැවත වාරයක් එවනු ලැබුවේ. මේ අවස්ථාවේ ඊශ්‍රායලයේ ගුවන් ආරක්ෂණ පද්ධතියට එය වළක්වා ගැනීම සඳහා අවස්ථාව ලැබුණේ නැහැ. ඒ නිසා එය බෙන් ගූරියන් ගුවන් තොටුපළට යම්කිසි හානියක් සිදු කරලා තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕනේ ඊශ්‍රායලයට හූති මිසයිලයකින් පහරක් එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ වුණාට ඊශ්‍රායලයේ බෙන් ගූරියන් එයාපෝට් එක අතිශය වැදගත්ම ගුවන් තොටුපළට ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාව වන්නේ මෙයයි. ඒ වගේම තවත් විශේෂත්වයක් තමයි කිසිවෙකුට ජීවිත හානි සිදු වෙලා නැහැ. කිහිප දෙනෙක් පමණක් සුළු තුවාල ලබා තිබෙනවා. ඔවුන් මේ වන විට ප්‍රතිකාර ලබලා පිටව ගොස් අවසන්. ඔබට මතක ඇති හූති ත්‍රස්තවාදීන්ගෙන් මෙම ප්‍රහාරයන් එල්ලවීමට පටන් ගත්ත මොහොතේ ඉඳලාම අපි විශේෂයෙන් කතා කරපු පෙන්වා දීපු කාරණාවක් තිබුණා. ඒ තමයි ඊශ්‍රායල නායකත්වය විසින් තවමත් හරි ප්‍රකාශයක් මේ හූති ප්‍රහාර සම්බන්ධයෙන් නිකුත් කර නොතිබීම ගැන. බොහෝ විට අපි අනුමාන කළේ එක්සත් ජනපදයේ විසින් හූතීන්ට ප්‍රහාර නොදෙන ලෙසට ඊශ්‍රායලෙන් කරන ලද ඉල්ලීම යම් ප්‍රකාශයක් පවා සිදු කර නොසිටීමට හේතු වන්නට ඇති කියලා. නමුත් මේ වන විට ඒ නිශ්ශබ්දතාවයේ බිඳ දමා තිබෙනවා. ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාත් කැබිනට් අමාත්‍යවරු කිහිප දෙනෙකුත් හූතීන්ගේ මෙම ප්‍රහාර සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශන කිහිපයක් ඉස්ලාම් පෝස්ට් වාර්තා කරලා තිබුණා. මේ වෙනකොට තෝරාගත් සුළු කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් යම් සුවිශේෂී සාකච්ඡාවක් මේ සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබෙන බව ඉදිරි දින හෝ දෙක ඇතුළත මේ සම්බන්ධයෙන් යම් ප්‍රවෘත්තියක් අපිට ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා. කෙසේ නමුත් තවමත් හූතිවරුන්ට පහර දීම සඳහා ස්ථිර වශයෙන්ම ඊශ්‍රායලය සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වුණත් තවමත් ඒ කවදාද කෙසේද යන්න පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු වාර්තා වෙලා නැහැ. එමනම් රැඳිලා ඉන්න මේ පිළිබඳව යවත් කාලීන වීම ලැබෙන විගසීන් ඔබ වෙත ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. Subscribe us for more details.